සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මම මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුව තමයි නාමල් රාජපක්ෂ කියන මැදමුල්ල මරාගේ පුත්‍ර රත්නේ ගොන් පුත්‍ර රත්නේ මැත්තම් මේ පොඩි මයිනා මේ මැදමුල්ල මරාගේ පුතා. ඉතින් මේ විදිහට කතා කරන්නත් උන් තමයි අපිව මේ විදිහට පෙළෙව්වේ. මොකද මේ රටේ මිනිස්සුන්ට දුන්න වද බන්ධනන් වලට අපිට අපේ තියෙන වේදනාව පිට කරන්න පුළුවන් අපිට මේ අපි දන්න මේ භාෂාවෙන් තමයි. ඉතින් මේ අනුව තමයි අපි මේ භාෂාවෙන්ම උන්ට කතා කරන්නේ. ඉතින් අපි දන්නවා මහින්ද රාජපක්ෂ 2010 දී සරත් පොන්සේකාත් එක්ක කරට කර ජනාධිපතිවරණය තරඟ කරපු වෙලාවේදී මේ පොඩි මයිනා මේ නාමල් රාජපක්ෂ කියන පුද්ගලයා නීති විද්‍යාලයේ ඉගෙනුම ලැබනකොට වෙනම AC කාමරයක් තුල වෙනම ලැප්ටොප් එකක් සහිතව ඊටම සැපපාසු විද්‍යට නීති විභාගයේ මේ හොරට කරයි කියන කාරණේ. ඉතින් මේ සම්බන්ධයෙන් අර ස්විට්සර්ලන්තේ අර පුද්ගලෙක් ඉන්න තුෂාර ජයරත්න කියලා. ඉතින් ඒ තුෂාර ජයරත්න කියන පුද්ගලයා සම්බන්ධයෙන් අපිට ලොකු විවේචන තියෙනවා. මොකද මේ රට අවුරුදු 70ක් මංකොල කාපු නිල් කොළ පොට්ටු අලි පොට්ටු ඒ කියන්නේ මේ රනිල් වික්‍රමසිංහට කොන්දේසි විරහිතව කඩේ ගිය පුද්ගලෙක් තමයි තුෂාර ජයරත්න කියන්නේ. ඉතින් අත්‍තරම තුෂාර ජයරත්න අපි දන්නවා ගොඩාක් වෙලාවට තමන්ගේ YouTube නාලිකාවෙන් වලදී පසුගිය කාලේ තුලදී ඔව් ඉතුළුවේ YouTube නාලිකාව උපයෝගී කරගෙන ඉතාමත් උචිත විදියට විශේෂයෙන්ම තරුණ කාන්තාවන් ඉලක්ක කරගෙන ඉතාමත් ඌට මේ චරිත ඝාතන වැඩ පිළිවෙලක් කරගෙන ගියා. ඉතින් මේ තුෂාර ජයරත්නගේ මොනතරම් ඒ කියන්නේ මේ මනෝ විකාර වැඩ තිබුණත් ඌ එදාර නාමල් රාජපක්ෂත් එක්ක නීති විද්‍යාලය තුලදී සටන් කරලා අන්තිමේදී තමන්ගේ පියාත් මේ නැති කරගෙන ස්විට්සර්ලන්තයට දේශපාලන මේ රැකවරණය ලැබෙන පුද්ගලෙක් විදියට ශ්‍රී ලංකාවෙන් පිටත් වුණා. ඉතින් දැන් තුෂාර ජයරත්න අපි දන්නවා පසුගිය දිනක කියලා තිබුණා නාමල් රාජපක්ෂට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් මේ නීති විභාග සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරනවා නම් ලංකාවට ඇවිල්ලා ඕනම වෙලාවක සාක්ෂි ලබා දෙන්න ඔහු සූදානම් කියලා. ඉතින් අපි ආන්න කැමති මේ නාමල් රාජපක්ෂ කියන පුද්ගලයාගෙන් අනිවාර්යයෙන්ම බයිල ඔරට විභාගේ මේ නීති විභාගයේ පාස් වෙලා තමයි ඔර පෙරක දූරුවෙක් උනේ කියන එක මුළු රටම දන්නවා. ඒ නිසා උඹ විතරක් නෙමෙයි උඹලගේ පවුලම මොනතරම් මේ රටේ මිනිස්සුන්ගේ මාජන බදු මුදල් කොල්ල කාලා ඔර උපාධිය අදාගෙන උඹලා ලෝකෙටම උගත් බුද්ධිමත් කියලා ඔප්පු කරන්න ඇදුවත් මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව දන්නවා උඹලා ඇවිල්ලා මේ ඔර සාතික අදගෙන ඔර උපාධිය අදාගෙන තමයි උඹලා බොරුවට මිනිස්සුන්ට පෞගේ කාලය තුලදී රටේ මිනිස්සුන්ව ගොනාට අන්දලා රටේ මිනිස්සුන්ගේ ඡන්ද වලින් මේ රට සුද්ධ කරගෙන රටේ මිනිස්සුන්ගේ බඩට සුද්ධ දීලා ගියේ කියන එකත් මුළු රටම දන්නවා. ඒ නිසා නාමල් රාජපක්ෂ අනිවාර්යයෙන්ම ඔබට විතරක් නෙමෙයි ඔබගේ ඔර උපාධිය අපි අනිවාර්යයෙන්ම නීති උපාධිය අනිවාර්යයෙන්ම ගලවලා ඔබගේ නීති ශිෂ්‍යභාවයත් ඔබගේ හවුසි කරනවා. ඉතින් නාමල් රාජපක්ෂ අපිට මේ ඔබට කියන්න තියෙන්නේ ඔබ කරපු වැරදි වලට අනිවාර්යයෙන්ම තිත්ත ධම්ම කර්ම වේදනේ අනිවාර්යයෙන්ම පළ දෙනවා. මොකද උඹ ඇවිල්ලා කජ්ජවත් ඒ කජ්ජගේ කිසිම අයක් අතරක් නොදන්න අහිංසක දරුවෝ දෙන්නෙක්ව මාමගදී ඔබගේ මැරුව ධම්මල බෙටි තෙල මැරුවා. ඒවට අනිවාර්යයෙන්ම ඒ කජ්ජ කෙසේ වෙතත් ඒ දරුවෝ දෙන්නට කරපු අපරාධ වලට ඔබට තිත්ත ධම්ම කර්ම වේදනේ අනිවාර්යයෙන්ම පළ දෙනවා. ඉතින් කියන්න තියෙන්නේ අර තුෂාර ජයරත්න කියන පුද්ගලයා සම්බන්ධයෙන් මට ඇත්තටම ලොකු විවේචනයක් තියෙනවා. මොකද පෞල් පැලැන්ති මේ අවුරුදු 70 මේ පෞල් පැලැන්ති දේශපාලකයන්ට මේ පාලනයට කඩේ ගිය කොන්දේසි විරහිතව කඩේ ගිය පුද්ගලෙක් ඒ වෙනුවෙන් පෙනීදලා ඒ වෙනුවෙන් විශාල මේ පෞල් පැලැන්තියේ පැවැත්ම වෙනුවෙන් කඩේ ගිය පුද්ගලෙක්. දැන් ਉਹ සම්බන්ධයෙන් අපිට නොයෙකුත් විවේචන තිබ්බත් ඔහුටත් අනිවාර්යයෙන්ම මේ රාජපක්ෂලගේ අතින් වෙච්ච වැරදි වලට අසාධාරණකම් වලට ඔහුට සාධාරණ හිතුවේ යුතුයි. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.